වලවී ගංගා මිටියාවතට ඉහළින් ගොංගල රම්මලේ කඩමුදුන කඳු පිරිවර මිහිදුම් දුහුලට මුවා වී බලා සිටී. මුල්කිරිගල නයිගල කසාගල ඈ කොත්තුහන්සේ වන්දනාමාන කර ගනිමින් සීතල මිහිදුම් දුහුල ඉරාගෙන හිරු රැස් කෙත්යාය සිපගනී. වීරකැටිය පස්මංහන්දිය පියමැන තංගල්ල මාර්ගය ඔස්සේ මදදුරක් ඇවිත් අපි රමණීය කුරුළු පාරාදීසයක් බඳු විදුබිමකට ආවා. ශතවර්ෂයකට ආසන්න කාලාන්තරයක පරම්පරා ගණනාවකට සිප් අරුණලු පෙවූ දිනිසුරාන කෙනෙක් බඳු වීරකැටිය ප්‍රාථමික විද්‍යාලය. ඇසට උලෙලක් බඳු අභිමානවත් එමෙන්ම පැහැසර උදෑසනක ප්‍රබෝධය උතුරා ගලා යන ශිෂ්‍ය ක්‍රියාකාරකම්. Andre has a special skill to turning situation to his favor. ඇත්තටම මේ උදා හමුව අතිශයින්ම නිර්මාණශීලී. ඔබ සියුම්ව නිරීක්ෂණය කරනවා නම් විද්‍යාලයේ බාලක තූරිවාද කණ්ඩායමේ කුඩා දරුවන් තුළ ඇති ප්‍රබල පෞරුෂය ඔබ මේ දකින්නේ වීරකැටිය ප්‍රාථමික විද්‍යාලීය බාලිකා තූරිවාදක කණ්ඩායමේ දස්කම්. ජීවිතේ අනේක විද අභියෝගවලට නොබියව මුහුණ දෙන්න කුඩා කල සිට අභ්‍යාස කරන විද්‍යාලීය බාල දක්ෂයින් තම සහෝදර සහෝදරියන්ට කරුණා පෙරදැරිව ප්‍රථමාධාර ලබා දෙන විද්‍යාලීය ප්‍රථමාධාර ඒකකය. ගාට කොළට පින්බඳින්න සුබාදහමේ රහස් තේරුම් ගන්න පුංචි කාලේ ඉඳලා අභ්‍යාස කරන පරිසර නියමුවන්. ක්‍රීඩා ක්ෂේත්‍රයේ විවිධ ඉසව් ලුහුබඳින කුඩා දරුවන්ගෙන් මේ විද්‍යාලය සමන්විතයි.
මේ කුඩා කරාටේ ශූරයින් සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ මේ විද්‍යාලයට ලබා දුන්නා. පළාත් ජයග්‍රහණ ලැබ සමස්ත ලංකා මට්ටම නියෝජනය කළ විද්‍යාලීය චෙස් කණ්ඩායම. ක්‍රියාකාරකම් පාදක උද්‍යෝගිමත් අධ්‍යාපන ක්‍රියාවලියක් මේ විද්‍යාලය තුළ ක්‍රියාත්මකයි. සෞන්දර්ය අත්විඳින්න බවලක් නෙවෙයි. සෞන්දර්යයෙන් පිරි සුහදෑසකින් ලෝකයේ දකින්න කුඩා කල සිට රසවින්දනයට යොමු විය යුතු බව මේ විද්‍යාලය කල්පනා කරනවා. දරුවන්ගේ අනාගතය විද්‍යාලයේ යහපැවැත්මත් වෙනුවෙන් විදුහල්පතිතුමා ප්‍රමුඛ විද්‍යාලීය අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය අනලස්ව ක්‍රියා කරනවා. වීරකැටිය ප්‍රාථමික විද්‍යාලයේ චිරස්ථිතිය උදෙසා නිරන්තරයෙන් කැපවී ක්‍රියා කරන පාසල් සංවර්ධන විධායක කමිටුව වරින් වර හමු වී විද්‍යාලයේ සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්නවා. සියල්ල සුපිළිවෙලට පෙළගස්වා තිබීම වීරකැටිය ප්‍රාථමික විද්‍යාලයේ අනන්‍ය ලක්ෂණය. එහි ආරම්භය මෙන්ම අවසානයත් ඒ අතරතුර සමස්ත ක්‍රියාන්විතයත් දම්මැලක පුරුක්සේ එකිනෙකට ගැට ගැසී තිබෙනවා. ඒ අනායාසයෙන් ගලා යනවා. ඊ පන්තියේ දෙමාපියන් දරුවන් ගන්න ගේට්ටු වසරට පැමිණෙන්න එක ඊ පන්තිය ස්වර්ණරාව තුලින් අපි සූදානම් වීරකැටිය ප්‍රාථමික විද්‍යාලයේ අභිමානවත් අතීතයත් එහි ප්‍රභාමත් වර්තමානයත් අනාගතයත් ගැන වැඩිපුර කතා කරන්න.